මම වෛද්‍ය චමිල් විජේසිංහ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක සහ වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුවේ සමකැඳවුම්කරු. අපි දන්නවා මේ රට 2022 වර්ෂයේදී මුහුණ පාර තිබුණු ගැඹුරු ආර්ථික අර්බුදයත් එක්ක සිදු කරන ලද ඒ දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ යම් යම් කණ්ඩායම් වලට දැඩි බලපෑමක් එල්ල වුණා. එතෙන්දී මේ රටේ විශාල අවධානයකට යොමු වුණු කාරණයක් තමයි එවකට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද බදු ප්‍රතිපත්තියේ සංශෝධන නිසා විශේෂයෙන් මේ රටේ සේවා නියුක්තකයින් මේ රටේ වෘත්තීය වේදීන්ට විශාල බලපෑමක් සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා විවිධ සටන් ඔස්සේ අවසානයේදී පිළිතුරක් නැති වෙනකොට වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව විදිහට ශ්‍රී ලාංකික ඉතිහාසයේ බිහි වුණු වෘත්තීය වේදීන්ගේ විශාලතම එකමුතුව විදිහට මේ රටේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති 47ක එකමුතුවක් විදිහට මේ සම්බන්ධයෙන් දිගටම පිළිලපු කාරණයක් තමයි මේ රටේ වෘත්තීය වේදීන් විදිහට මේ රටේ සේවා නියුක්තිකයෝ විදිහට අපි බදු ගෙවන්න සූදානම්. මේ බදු ගෙවන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තියෙන ආර්ථික පසුබිමත් එක්ක ලැබෙන වැටුපත් එක්ක අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන වක්‍ර බදු ප්‍රමාණයත් එක්ක මේ ගෙවන්න සිද්ධ වෙලා තියෙන පුද්ගල ආදායම් බද්ද නැත්නම් උපයන විට ගෙවීමේ බද්ද විශේෂයෙන් සාධාරණ වෙන්න ඕනේ. ගෙවන්න පුළුවන් මුදලක් විදිහට මේක පරිවර්තනය කරලා දෙන්න කියන කාරණය. එවකට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට, එවකට ආණ්ඩුවෙන් සහනයක් නැති වෙනකොට මේ සම්බන්ධයෙන් විපක්ෂයත් එක්ක අපි සාකච්ඡා කරා. එහිදී අවසානයේ මේ සියලු කරුණු කාරණාත් එක්ක මේ රටේ දේශපාලන වෙනසක් සිද්ධ වුණා. පහුගිය 2024 ජනාධිපතිවරණයකට දවසකට පෙරත් වත්මන් ජනාධිපතිතුමා නියෝජනය කරමින් ගරු අග්‍රාමාත්‍යතුමිය සහ වත්මන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ආචාර්ය අනිල් ජයන්ත මැතිතුමත් එක්කත් වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට අපි සාකච්ඡාවක් තිබුණා. එතෙන්දී අපිත් එක්ක එකඟ වුණු කාරණේ තමයි අපි ඉල්ලා සිටි ඉල්ලීම් ඒ සාධාරණ ගෙවන්න පුළුවන් බදු මුදලක් අඳුනලා දෙන එක. එතෙන්දී බදු මුදල් අය කිරීමේ ආරම්භක ආදායම් සීමාව ඉහළ නංවන්න, ඒ ප්‍රතිශතයන් වල සංශෝධනයන්, ඒ බදු ගෙවීමේ ආදායම් කාණ්ඩු වල වෙනස්කම් සහ විශේෂයෙන් මේ රටේ සේවා නියුක්තිකයින්, මේ රටේ වෘත්තීය වේදීන්, නැත්නම් මේ රටේ මාසික වැටුප් ගන්න පිරිස් බදු ප්‍රතිපත්තිය ඇතුලේ වෙනස් කණ්ඩායමක්, සුවිශේෂී කණ්ඩායමක් විදිහට හඳුනා ගන්න කියන කාරණය. මොකද මෙතනදී ප්‍රධාන කාරණය තමයි මේ රටේ ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සහ මේ රටේ මාසික වැටුප් ගන්න සේවා නියුක්තිකයෝ, මේ රටේ වෘත්තීය වේදීන් හැමදෙනාම එකම කූඩේකට දාලා එකම විදිහට බදු පනවලා තියෙනවා. එතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ එක කණ්ඩායමකට Tamanගේ ව්‍යාපාරික ලාභයට විතරක්. කියන්නේ ඔවුන්ගේ ආදායම වියදම අයින් කළා ඒකේ ඒ වෙනසට විතරක්, ඒ ලැබෙන ලාභයට විතරක් බදු